සුබ දවසක් කියලා පිළිගන්නවා SL My Vlogs අපේ YouTube channel එකෙන් ගේන අලුත් gardening episode එකට. ඔන්න අද වීඩියෝ එක ගොඩාක්ම විශේෂ ඇන්තූරියම් මල් වගාවක් ව්‍යාපාරයක් විදියට කරන කෙනෙක්ට වගේම ගෙවතු වගාවක් විදියටත් මේ ඇන්තූරියම් වවන අයට. ඉතින් හැමදාම හැම වීඩියෝ එකකම කියන්නේ ඔස්මෝකෝට් පොහොර ගැනමනේ. හැබැයි අද වීඩියෝ එකෙන් මම කියන මේ දියර පොහොර වර්ග ඔස්මෝකෝට් වලට වඩා හොඳම පොහොර වර්ග කීපයක් ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. ඉතින් මේ පොහොර වර්ග ගොඩාක්ම ඇන්තූරියම් පැලතවානවල් වල විශේෂයෙන්ම භාවිතා කරන පොහොර වර්ග කීපයක්. ඉතින් ඒක නිසා ඔයාලට බයක් වෙන්න දෙයක් නැහැ. මොකද මේ පොහොර වර්ග ඇන්තූරියම් වගාවක් කරන අය අතරේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නම් ටිකක්. මුලින්ම අපි බලමු ඇන්තූරියම් පොහොර වර්ග ගැන. ඇන්තූරියම් පැල සඳහා පොහොර ආකාර 3කින් අපිට මේ මල් හට ගන්න පැල වර්ධනයට එකතු කරන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනි ආකාරය තමයි කැට පොහොර. දෙවෙනි ආකාරය තමයි දියර පොහොර මගින්. තුන්වෙනි ආකාරය තමයි කුඩු පොහොර මගින්. අපි අද මුලින්ම කතා කරමු ඇන්තූරියම් සඳහා විශේෂයෙන්ම පැලතවානවල වල භාවිතා කරන දියර පොහොර වර්ග මොනවද කියලා. ඉතින් ඇන්තූරියම් කුඩා අවදියේ ඉඳන් මල් හට ගන්න අවදිය දක්වා සහ මල් හට ගන්නා පැලවල තවත් මල් ප්‍රමාණ වැඩි කරගන්න එකතු කරගන්න ඕන එක් දියර පොහොර වර්ග තියෙනවා. ඉතින් මේ දියර පොහොර වලින් VegN+ කියන දියර පොහොර එක ගොඩාක්ම සුදුසු වෙන්නේ කුඩා ඇන්තූරියම් පැල සඳහා. ඉතින් මෙන්න මේ VegN වල ඇන්තූරියම් වගාවට අවශ්‍යම NPK. ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඉතින් මේ NPK අගයෙන් නයිට්‍රජන් වැඩි අගයක් සහ ෆොස්ෆරස් පොටෑසියම් වගේම කැල්සියම් සින්ක් මැග්නීසියම් වගේ පෝෂකත් තියෙන නිසා කුඩා ඇන්තූරියම් පැල හොඳින් වර්ධනය වෙන වගේම නිරෝගී අලුත් පත්‍ර දළු වැඩිවීමට ලොකු උදව්වක් වෙනවා. ඊළඟ පොහොර වර්ගය තමයි ග්‍රීන් කෙයා පොහොර එක. ඉතින් මේ ග්‍රීන් කෙයා පොහොර එකත් එකතු කරන්නේ කුඩා ඇන්තූරියම් පැල සඳහා. ඊළඟ පොහොර වර්ගය තමයි මේ සුපර්මැක්ස් කියන පොහොර වර්ගය. මේ සුපර්මැක්ස් කියන පොහොර එකත් ගොඩක්ම හොඳ කුඩා ඇන්තූරියම් පැලවලට. මේකෙන් පත්‍ර හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම පැලය හොඳින් වර්ධනය වෙනවා. ඉතින් නිරෝගීව පැලය වර්ධනය කරගන්න පුළුවන් මේ පොහොර වර්ගයෙන්. දැන් අපි බලමු මේ දියර පොහොර කුඩා ඇන්තූරියම් පැලවලට එකතු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කුඩා ඇන්තූරියම් පැල සඳහා මේ පොහොර වර්ග තුනෙන් එකක් විතරක් අරගෙන ඔයාට පුළුවන් සතියකට සැරයක් පත්‍රවලට ස්ප්‍රේ කරන්න. මේකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ පැල ඉක්මනින් වර්ධනය කර ගැනීම. දැන් අපි බලමු ඇන්තූරියම් මල් හට ගන්න එකතු කරන දියර පොහොර වර්ග මොනවද කියලා. ඉතින් ඇන්තූරියම් දියර පොහොර විදියට ෆ්ලෝරිප්ලස් කියන දියර පොහොර එක ගොඩාක් අය අතරේ ප්‍රසිද්ධ දියර පොහොර වර්ගයක්. ඉතින් මේ ෆ්ලෝරිප්ලස් කියන දියර පොහොර එක යොදන්නේ ඇන්තූරියම් පැලයක් සාමාන්‍ය වර්ධන අවධියට ආවට පස්සේ. මොකද මල් හැදෙන අවධියට එන්න කලින් අපි මේ වගේ පොටෑසියම් වැඩි පොහොර වර්ග එකතු කරොත් එහෙම විශේෂයෙන්ම කුඩා පැලවලට ඒ පැලයේ වර්ධනය බාල වෙනවා. ඒක නිසා තමයි අපි සාමාන්‍ය වර්ධනයක් තියෙන පැලවලට මේ පොටෑසියම් වැඩි පොහොර වර්ග එකතු කරන්නේ. ඉතින් මේ පොටෑසියම් වලින් වෙන්නේ ඉතාමත් ඉක්මනින් ඇන්තූරියම් පැලවල මල් හට ගැනීම උත්තේජනය කිරීම. ඉතින් මම මේ කියපු දියර පොහොර ඔයාලට වෙළඳපොලෙන් ගන්න පුළුවන්. ලොකු මිල ගාණක් වෙන්නේ නැති නිසා ඔයාගේ පොකට් එකටත් වාසි. හොඳයි අපි දැන් කතා කරේ දියර පොහොර ගැනනේ. ඊළඟට අපි කතා කරමු ඇන්තූරියම් සඳහා කුඩු පොහොර වර්ග භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් වෙළඳපොලේ වගේම ඇන්තූරියම් ව්‍යාපාර කරන අය අතරේත් ගොඩාක්ම ප්‍රසිද්ධ පොහොර වර්ගයක් තමයි මෙන්න මේ ග්‍රෝමෝ කියන බ්‍රෑන්ඩ් එක. ඒ වගේම මෙන්න මේ මුගසෝල් කියන බ්‍රෑන්ඩ් එකත් ඒහා සමානවම හොඳ පොහොර වර්ග නිකුත් කර වෙනද නාමයක්. ඉතින් මේ දෙකෙන් මම ඇන්තූරියම් පැලවලට භාවිතා කරන සහ හොඳ රිසල්ට් එකක් ආව පොහොර එක ගැන තමයි මම අද කතා කරන්නේ. සාමාන්‍යයෙන් මම ගොඩාක්ම පැලවලට පාවිච්චි කරන්නේ ග්‍රෝමෝ කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ ග්‍රෝමෝ කියන පොහොර වර්ගයේ පොහොර වර්ග 3කින් අපට වෙළඳපොලෙන් අරගන්න පුළුවන්. ඉතින් මේ පොහොර වර්ග 3 තමයි නයිට්‍රෝ ප්ලස්, ඕල් පර්පස්, K44.
අපි දැන් බලමු කොහොමද මේ වර්ග 3 ඇන්තූරියම් සඳහා භාවිතා කරන්න කියලා. මෙන්න මේ ග්‍රෝමෝ බ්‍රෑන්ඩ් එකේ නයිට්‍රෝ ප්ලස් කියන දියර පොහොරේක ගොඩාක්ම සුදුසු වෙන්නේ කුඩාම ඇන්තූරියම් පෙළ සඳහා. ඉතින් මේ පොහොරේකේ නයිට්‍රජන් වැඩි පොහොරක් නිසා තමයි මේක කුඩා ඇන්තූරියම් පෙළ සඳහා ගොඩාක්ම සුදුසු වෙන්නේ. මොකද නයිට්‍රජන් වලින් වෙන්නේ පැළ ඉක්මනින් වර්ධනය කරන එක. ඉතින් මේ පොහොරේක කුඩා ඇන්තූරියම් පෙළ සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ විදියට. පොහොරකුඩු තේ හැඳි භාගයක් වතුර ලීටර් 1ක කලවම් කරලා ස්ප්‍රේ බොටල් එකකින් පත්‍ර මතට යොදන්න ඕනි. ඒ වගේම තමයි උදෑසන කාලයේ 10ත් 11ත් අතර තමයි අපි මේ පොහොර වර්ග සියල්ලක්ම එකතු කරන්න ඕනි. මොකද ඒ වෙලාවට තමයි ඇන්තූරියම් පැලවල පූටිකා විවර වෙන්නේ. දවල් 12න් පස්සේ අපි කවදාවත් මේ දියර පොහොර පැලවලට එකතු කරන්නේ නැහැ. all purpose පොහොර වර්ගය. මේ පොහොර එක සමබර පොහොර එකක්. මේක ගොඩාක් දෙනෙක් ගණන් ගන්නේ නැති පොහොර වර්ගයක්. මොකද මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. හැබැයි මේ පොහොර එක එකතු කිරීමෙන් වෙන්නේ පැලයට අවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සමබරව පැලයට ලබා දීලා නිසි වයසට පැලය ආවට පස්සේ මල් හට ගැනීමට උදව් වීම. ඉතින් සාමාන්‍ය පුංචි පැලයේ ඉඳන් මල් හට ගන්න අවදිය වෙනකම්ම මේ all purpose දියර පොහොර වර්ගය අපි ස්ප්‍රේ කරන්න ඕනි නෑ. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ කුඩා ඇන්තූරියම් පැලවලට මේ all purpose දියර පොහොර වර්ගයත් එකතු කරන්න මතක තියාගන්න. මේක කුඩා ඇන්තූරියම් පැලවලට විතරක් නෙමෙයි මල්ලෙන ඇන්තූරියම් පැලවලට පවා ගොඩාක් හොඳ පොහොර වර්ගයක්. ඉතින් පැලය නිරෝගීව තියාගන්න මේ පොහොර වර්ගය ගොඩක්ම උදව් වෙනවා. මේ පොහොර එක පැලවලට පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම. වතුර ලීටර් 1කට පොහොර කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් ඒ පොහොර කුඩු දිය වුණාට පස්සේ ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඒකත් අපි ස්ප්‍රේ කරගන්නේ ඇන්තූරියම් පත්‍ර මතට. ඊළඟ පොහොර එක තමයි මෙන්න මේ K44 කියන දියර පොහොර එක. ඇත්තටම ඇන්තූරියම් මල් ඉක්මනටම ගන්න පුළුවන් හොඳම පොහොර වර්ගයක් තමයි මේ K44 කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය වර්ධනයක් තියෙන පැල සඳහා තමයි මේ පොහොර එක ගොඩක්ම සුදුසු වෙන්නේ. හොඳට මතක තියාගන්න K වැඩි පොහොර වර්ග, ඒ කියන්නේ පොටෑසියම් වැඩි පොහොර වර්ග කවදාවත් පුංචි ඇන්තූරියම් පැලවලට එකතු කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වර්ධනය බාල වෙනවා. කවදාවත් ඒකෙන් මල් නම් ලබා ගන්න බෑ. ඉතින් ඔයාට පේනවා ඇති මෙතන නයිට්‍රජන් තියෙන්නේ 13ක වගේ ප්‍රමාණයක්. ෆොස්ෆරස් තියෙන්නේ 2ක් වගේ ගොඩාක් අවම ප්‍රමාණයක්. ඒ වගේම පොටෑසියම් අධිමාත්‍රාවක් විදියට 44ක ප්‍රමාණයක් තියෙනවා. මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා පොටෑසියම් වලින් වෙන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් මල් හට ගැනීම වේගවත් කිරීම. ඉතින් මේ පොහොර වර්ග තුනම ඔයා පැලවලට දාන්න යන්න එපා. ඒක පැලයේ අවශ්‍යතාවය මත තමයි අපි මේ පොහොර වර්ග දාන්නේ. අපි හිතමු කුඩා පැල කියලා. එහෙනම් අපිට පුළුවන් සතියකට සැරයක් නයිට්‍රෝ ප්ලස් පොහොර එක දාන්න. සාමාන්‍ය ඇන්තූරියම් පැලවලට ඔයාට පුළුවන් all purpose දියර පොහොර එක සහ K44 දියර පොහොර එක සමබරව දාගෙන යන්න. අපි දැන් බලමු ඇන්තූරියම් කැට පොහොර මොනවද කියලා. ඉතින් කැට පොහොර කියද්දිම හැමෝම දන්නවා ඔස්මෝකෝට් පොහොර තමයි කියලා. ඉතින් මම මේ ගැන ගිය සතියේ දීර්ඝ වීඩියෝ එකක් කළා. ඒක නිසාම මම ලොකු පැහැදිලි කිරීමක් මේ ඔස්මෝකෝට් ගැන කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. එතන ඔස්මෝකෝට් හරියට පාවිච්චි කරන ක්‍රමය තමයි තියෙන්නේ. ඉතින් ඔස්මෝකෝට් ඇන්තූරියම් පැලවලට දාන්න පුළුවන් පොහොර වර්ග 3ක් තියෙනවා. ඔස්මෝකෝට් හයි K, ඔස්මෝකෝට් හයි N, ඔස්මෝකෝට් all purpose. ඉතින් මේ ඔස්මෝකෝට් හයි N කියන පොහොර එකෙන් අපිට පුළුවන් කුඩා ඇන්තූරියම් පැල ලොකු ඇන්තූරියම් පැල බවට පත් කරගන්න තමයි අපි මේ ඔස්මෝකෝට් හයි N කියන පොහොර එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ඔස්මෝකෝට් හයි N කියන පොහොර වර්ගය තේ හැන්දක ප්‍රමාණයක් පැලේ හිටවපු මීඩියම් එකට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් පැලවලට එකතු කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය කියලා දීලා තියෙනවා මම ගිය සතියේ කරපු ඔස්මෝකෝට් වීඩියෝ එකේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳටම බලන්න. එතකොට ඔයාට අයිඩියා එකක් එවි හරියටම අපි ඔස්මෝකෝට් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඊළඟට ඔස්මෝකෝට් all purpose වලින් වෙන්නේ සාමාන්‍ය වර්ධනයක් තියෙන පැලයක නිරෝගීව මල් හට ගන්න අවධිය දක්වා පැලයට අවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සමබරව ලබා දීම. ඉතින් මේ පොහොර වර්ගයත් අනිවාර්යයෙන්ම එකතු කරන්න ඔයාගේ ඇන්තූරියම් පැලවලට. ඊළඟට ඔස්මෝකෝට් හයි K කියන පොහොර වර්ගය. ඉතින් මේ ඔස්මෝකෝට් හයි K වලින් වෙන්නේ ඉක්මනින්ම මල් හට ගන්න උදව් කරන එක.
මල් හටගන්න අවදියේ තියෙන පැලවලට තමයි මේ ඔස්මෝකෝට් හයිකේ කියන පොහොර වර්ගය එකතු කරන්නේ. ඉතින් මෙතනදිත් ඔයාලට පුළුවන් ඔස්මෝකෝට් හයිකේ කියන පොහොර තේ හැන්දක වගේ ප්‍රමාණයක් මීඩියම් එකට හරි නැත්නම් මං කියලා දුන්න විදිහට net කෑල්ලක හරි දාලා මේ පොහොර වර්ග පැලවලට එකතු කරන්න. දැන් මම පොහොර වර්ග ගොඩක් ගැන කිව්වා. දියර පොහොර ගැන කිව්වා. එතකොට කැට පොහොර ගැන කිව්වා. ඊට පස්සේ කුඩු පොහොර ගැන කිව්වා. ඉතින් මේ පොහොර වර්ග කොහොමද දාන්න ඕනි? ඔන්න දැන් මං කියලා දෙන්නම් මේ එක් පොහොර වර්ග පැලවලට දාන කාලය. අපි හිතමු ඔයා කුඩා ඇන්තූරියම් පැලයක් ඉක්මනට ලොකු ඇන්තූරියම් පැලයක් කරගන්න තමයි බලන්නේ. මුලින්ම ඔයාට පුළුවන් නයිට්‍රෝ ප්ලස් කියන දියර පොහොර එක හදලා ස්ප්‍රේ කරන්න. මේක සති දෙකෙන් දෙකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනදී කුඩු පොහොර එකතු කරනවා නම් ඒ කියන්නේ ග්‍රෝමෝ එකේ හරි මුගසෝල් එකේ හරි ඔයා කුඩු පොහොර වර්ගයක් පැලවලට එකතු කරනවා නම් දියර පොහොර යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒක තීරණය කරන්න පුළුවන් දියර පොහොරද මම පැලවලට එකතු කරන්නේ එහෙම නැත්නම් කුඩු පොහොර වර්ගද කියලා. මොකද පොහොරත් අනවශ්‍ය විදියට වැඩිපුර එකතු කරන්න ගියොත් එහෙම එතනත් පැලවලට ප්‍රශ්නයක් වෙනවා. මේක නිසා ඔයාට ලාභදායීම මොකද්ද? දියර පොහොර එකතු කරන එකද? එහෙනම් ඔයාට වෙජිඑන් එහෙම නැත්නම් මම ඒ කියපු පොහොර වර්ග තුනෙන් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩු පොහොර නම් ග්‍රෝමෝ එකේ හරි මුගසෝල් එකේ හරි ඒ බ්‍රෑන්ඩ්ස් දෙකෙන් එක කුඩු පොහොර වර්ගයක් ඔයාට එකතු කරන්න පුළුවන්. ඉතින් කුඩු පොහොර හරි දියර පොහොර හරි මේ දෙකෙන් එකක් විතරක් ඔයා එකතු කරන්න මතක තියාගන්න වාගේ ඇන්තෝරියම් පැලවලට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට දියර පොහොර කැට පොහොර සහ කුඩු පොහොර වර්ග මේ පොහොර වර්ග තුන ගැනම විස්තරාත්මකව කියලා දුන්නා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් ඇන්තූරියම් වගාවට භාවිතා කරන දිලීරනාශක වර්ග සහ ඕකිඩ් මල් වගාවට භාවිතා කරන දිලීරනාශක වර්ග ගැන. ඉතින් රෝස, ඕකිඩ්, ඇන්තූරියම් වගේ මේ හැම මල් වගාවක් ගැනම ඉගෙන ගන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.